ආයුබෝවන් හැමෝටම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා බිට්කොයින් පහළ සෝන් එකේ ලික්විඩිටි අරගත්තට පස්සේ උඩ ලෙවල් එකට අප් වෙලා එතනින් ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා 94000 ලෙවල් එක වොච් කරගෙන ඉන්න එතනට ලික්විඩිටි අරගන්න මාකට් එක එන්න පුළුවන් කියලා. මේ වෙද්දි 94000 කියන ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා එතන ලික්විඩිටි අරගෙන මාකට් එක ඩ්‍රොප් වෙන ගමන් තියෙන්නේ. මම 2 hour time frame එකට දාගන්නම්. බලන්න moving averages දාගත්තට පස්සේ අපි ඉන්නේ 200 කියන level එකේ 200 එක කියන්නේ හොඳ support එකක්. බලන්න වම් පැත්තේ කලින් පාරවල් වල support එකක් විදිහට වැඩ කරලා තියෙනවා. අනිත් පාර reject වෙලා තියෙනවා. බලන්න මේ level එක hold කරගන්න පුළුවන් වේද කියලා. මම මේවා ටික මකා ගන්නම්. මේ level එක hold කරොත් market එක ආයෙත් උඩ level වලට up වෙන්න chance එකක් තියෙනවා. අපි කලින් කතා කරපු 95000 96000 කියන level එකත් watch කරගෙන ඉන්න. ඒ level එකටත් market එක liquidity අරගන්න එන්න පුළුවන්. එතනට market එක ආවට පස්සේ confirmation බලලා RSI වල bearish divergence load වෙනවද කියලා බලලා short entry එකක් ගන්න පුළුවන්. Bitcoin 4 hour chart එකට අනුව මේ වෙද්දි 6 high 6 low හද up වෙන ගමන් තියෙන්නේ. බලන්න Fibonacci දාගත්තට පස්සේ කලින් පාර up වෙලා තියෙන්නේ 0.5 කියන level එකෙන්. මාකට් එක දැන් තියෙන ලෙවල් එකෙන් උඩ ලෙවල් වලට ගියොත් 95000 96000 කියන ලෙවල් වලට ගියොත් ඔයාලා කන්ෆර්මේෂන් බලලා ෂෝට් එකක් ගන්න. දැන් ලෝන් කරන්න යන්න එපා. දැන් ලෝන් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි මාකට් එක තියෙන්නේ. ඕවරෝල් 6 ටයිම් ෆ්‍රේම් වලට ගත්තට පස්සේ තවම ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. මම ඩවුන් පැත්තට Fibonacci දාගන්නවා. බලන්න දාගත්තට පස්සේ 0.618 කියන ලෙවල් එක අපි කලින් කතා කරපු 96000 කියන ලෙවල් එකට මාකට් එක එන්න possibility එකක් තියෙනවා. මේ resistance area එකට market එක ඇවිල්ලා මෙතන liquidity අරගෙන ඊළඟ down move එක continue කරන්න chance එකක් තියෙනවා. ඔයාලා bitcoin long කරන්න බලාගෙන ඉන්නවා නම් පහළ තියෙන 83000 84000 කියන level එක 80000 කියන level එක watch එකේ ඉන්න. අපි 6 time frame වලට යමු. 6 time frame වලට ගියාට පස්සේ 74000 කියන level එකත් හොඳ zone එකක්. මේ level එකටත් market එක drop වෙලා මේ level එකේ liquidity අරගෙන ඊළඟ up trend එක continue කරන්න හැකියාවක් තියෙනවා. මේ level එකට market එක ආවොත් ගොඩක් traders ලා liquidate වෙනවනේ. ඉතින් ඒකින්ද market එක දැන් පොඩ up වෙලා traders ලාව trap කරන්න ඊළඟ move එක down side එකට යන්න ලොකු chance එකක් තියෙනවා. මොකද අපි තවට ඉන්නේ down trend එකකනේ. ඉතින් ඒකින්ද තවත් මාකට් එක ඩ්‍රොප් වෙන්න තමයි chance එක තියෙන්නේ. කලින් පාර මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ 0.5 0.618 කියන level වලට මාකට් එක ආවට පස්සේ. يعني 117000 115000 කියන level එකට මාකට් එක ඇවිල්ලා තමයි ඊළඟ down side move එක continue කරලා තියෙන්නේ. ඊට පස්සේ පාරත් 0.5 කියන level එක 107000 කියන level එකට මාකට් එක ඇවිල්ලා තමයි ඊළඟ down side move එක continue කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න අපි දැන් ඉන්න chart එකෙත් 0.5 0.618 කියන level එක ගැන watch එකේ ඉන්න. මේ level එකෙන් market එක ඊළඟ down පැත්තට යන move එක යන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි 94000 93000 කියන level වල market එකේ ගොඩක් liquidity බලා ගන්න පුළුවන්. ඒ වගේම 88000 87000 කියන level වලත් liquidity අපිට පොඩි ගාණක් බලා ගන්න පුළුවන්. ගොඩක් exchange වල මේ වෙද්දි short කරලා තියෙන්නේ. ඉතින් market එක up වෙන්න හැකියාවක් තියෙනවා. Ethereum අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ විදිහට bear flag එකක් හැදිලා ඒක break වෙලා උඩ level වලට ආවට පස්සේ අපිට short එකක් ගන්න පුළුවන් කියලා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. මේ වෙද්දි ඒ level වලටම market එක ඇවිල්ලා drop වෙන ගමන් තියෙන්නේ. Ethereum වල ඊළඟ up එක යන්න නම් උඩ තියෙන level එක break කරලා එතන candle stable වෙන්න ඕනේ. එතන stable වුණොත් එන retest එකෙන් ඔයාලට long එකකට යන්න පුළුවන්. ඔයාලා Ethereum buy කරන්න බලාගෙන ඉන්නවා නම් 2700 ඒ වගේම 2600 කියන zone දෙකෙන් ඔයාලට buy කරගන්න පුළුවන්. මේ level වලට market එක liquidity ගන්න එන්න පුළුවන්. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. අපි මෙතනින් වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.